එච්චර ගණන් ගන්න එපා බං. මොනවා වුණත් තුම්බන් උඹව දාලා ගියානේ. අනික දැන් බං ඔය දෙවෙනි කෙල්ලනේ. අපි උන්ට පරිප්පු දෙන්න යන්න හොඳ නැහැ. මතකනේ ගියේ පාරත්. අපි දෙන්න පරිප්පුවක් දෙන්න ගිහිල්ලා උන් දෙන්න එකට පූට්ටු වෙලා ඉඳී. ඔය දේවල් කරන්න ගිහිල්ලා නිකන් අපේ නම කැත වෙනවා විතරයි බං. නේද? ඕකට ඉන්න සුපිරි බුලට් එක. ඒ තමයි සුමුදු. මේ ඉන්නේ සුමුදු. සුමුදු කියන්නේ ඉතින් තරුණ කොල්ලෙක්. හැබැයි මුට ආදරය කරන කපල් පේන්න බෑ. අඩුම මේ සත්තු දෙන්නෙක්ට ලව් කරන්න පුදෙන්නේ. ඒකට හේතුව තමයි මුගේ මූණේ මේ ඉන්න මේ තඩි ඉන්න. මේ ඉන්න හින්දා මුට කෙල්ලෙක් කැමති නෑ. ඒ නිසා ඉතින් සතෙක් නෙවේ මොකෙක් කපල් වුණත් මූ ගලකින් ගහලා හරි ඒ ලව්ක බින්දිනවා. ඒක තමයි මුගේ එකම සතුට. අයියෝ ලොක්කා මුන් හතර දෙනාටද ගේම දෙන්න ඕනේ. දෙන්නම් කවන්නේ කිරිගහට එන්නා වගේ. මගේ පොඩි කාලේ තම රාජකාරිය තමයි ජෝඩු කඩන එක. මට පේන්න බෑනේ කපල්. ජෝඩු කඩන හින්දා මගේ ගාන 3කට කරු. ජීවිත ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ලක්ෂ 3ක්. 30කට කරමු 30000ක්. 30කට නම් බෑ. ජීවිත ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් වැඩේ. ඒකින්ද 3කට කරමු. 3කට බෑලු. අය කමන්නේ මගේ පොඩි කාලේ ඉඳන් පේන්නම් බැරි වෙලේ තමා කෙල්ල කොල්ලෝ ලව් කරන එක. ඔන්න ඔය 3000කට හරි කරමු. 3000කට කරමු කියන්නේ? හරි. මේ වීලෝ කරයනේ 30000කට කරමු. අතේ සතේ නැතු ඉන්නේ මේ දවස් ටික. 30කට කරමු කියන්නේ? එන වැඩේ කරලා හම්බෙමු. ඒක මත්තයා නෝනා. කවුද මේ කවුද? ඒක මත්තයා සතරක් කවුද? නෝනා පින්වන්තයි අප්පා. සතරක් කවුද? අයියෝ අද දෙන්නතෝ යනවකෝ. මේ අපිට ශාස්ත්‍ර අහන්න ඕන යනවක මිනිස්සු යන්න. බලවති. ඒක මත්තයා දෙවි කෙනෙක් වගේ. නෝනා දෙවි කෙනෙක් වගේ. මේ ඒක එක සතරක් අහුව. නෝනා මේ ශාස්ත්‍ර ඕන යනවා. ඔය ශාස්ත්‍ර කියන්නේ මිත්‍යා මත මිනිස්සුયો. ඔච්චර ශාස්ත්‍ර කියන්න පුළුවන් නම් මගේ මොන දිහා බලලා පොඩ්ඩක් ශාස්ත්‍රයක් කියන්න ඕනේ.
ඒක මාත්‍යා මූණ දිහා බලන්න දෙයක් නැහැ. ඒක මාත්‍යාගේ නම ඉරුස දුලංජන. අවුරුදු 20යි. ඒක නෝනගේ ඉමේසා සුජානි. ඒක හරිනේ. වයස අවුරුදු 19. තව උනේද සාස්ත්‍ර. මේ සුදු කොහොමද සුදු දන්නේ? උනේ මන් දන්නේ. මේ තම සඳුරා නේද? පිස්සු දනේ මම මොනවද දන්නේ? එහෙනම් කොහොමද දන්නේ? තමුසගේ යාළුවෙන්ද? නෑ. ඇත්ත කියනවනේ. ශාස්ත්‍ර කෙනෙක්ද ඇත්ත වගේ නේ. ඒක තමයි අහලා බලන්නද? අහලා බලමු. ඒක මාත්‍යාගේ යල්ල දෙන්න පොඩ්ඩක්. ඒක මාත්‍යාගේ යල්ල දැක්කට පස්සේ මට කියන්න පුළුවන්. ඒක මාත්‍යා ගිය ශිකුරාදා. ගිහිල්ලා තිනවා නුවරඑළිය. නුවරඑළිය ගිහිල්ලා ඒක මාත්‍යාගේ යාළුවොත් එක්ක එක වැඩ කරලා තිනවා. අකුරු තුනේ කඩේකට ගිහිල්ලා හොඳ සිල්ලමක් දාලා තියෙනවා. ඒක නෝන දන්නේ නැහැ. ඒක මාත්‍යා විතරයි දන්නවා. ඒක යල්ල දැක්කට පස්සේ ඒක මහත්තයට අවුරුදු 27ක් වෙනකොට ඒක හොඳට ශල්ලි භාගේ හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි යල්ල දැක්කට පස්සේ මට කියන්න පුළුවන් මීට මාස 3කට විතර උඩදී මහත්තය අරගෙන තියෙනවා ෂීටිය. ෂීටිය අරගෙන ටවුන් එකේ කොල්ලොත් එක්ක වැඩ දානකොට තක්කාල වැදිලා තියෙනවා ලොරියට. ජෙතනමයි බයික් එක. මහත්තයගේ ඔන්න යටිපතුල තුවාල වෙලා ධනිෂ්ඨ තුවාල වෙලා පපුව පොඩ්ඩක් තුවාල වෙලා හීරිලා ජේක වුණා. ඒ දවස්වල තමයි මේ වැඩෙත් වෙලා තියෙන්නේ. නෝන තහගෙන ඉන්නකො. මෙන්න මේ රේඛා තුනට අනුව ජේක රේඛාවක ශදුනි, ජේක රේඛාවක රශ්මි, ජේක රේඛාවක නිත්මි. ජේක මාත්‍යා මේ නෝනට හැර නෝනලා තුන්දෙනෙක් රන් කරලා තියෙනවා. ජේක නෝනට කියන්නේ ඇගේ තියෙන ඇස් ටික, කට, පපුව. ඇගේ තියෙන හැම අවයවම තුන්දෙනාට ෂියා කරලා. ඒ නෝනලක අරගෙන ජී විතරක් නෙවෙයි ජල්ල නැති වෙනකන් එක දේවල් කරලා. ඒක තමයි වැඩි. මාත්‍යාගේ මෙතයිනේ. ජීක කොහොමද වගේ ඉෂාතරේ? හොඳයි. ඒක නෝනා මාත්‍යත් එක්ක බලාගන්න. කවුද කියාපිය? කවුද කියාපිය? කවුරුත් නෑ. තමුස මට විතරනේ කොයියෝ බලනු. නෑ කවුරුත් කතා කරේ නෑ මට. බොර කියන්න බා තමුස මම බලත් එක්කෝයි. යෝනේ කොහොමින්න මහත්තයා මේකේ ශාස්ත්‍රයක් කියන බලන්න මහත්තයා. මොකක්ද සාස්ත්‍රද? ජේක මාත්‍යා මේ රුපියල් 100ට බෑ. එහෙනම් කීයක් දුන්න තමුන්ට? ජේක 500. 500ක් තියෙනවා. කියන්න බලන්න මේකේ ශාස්ත්‍රය එනවා. ජේක මාත්‍යා මේ නෝනගේ යල්ල පොඩ්ඩක් ඕනේ විස්තරේ කියන්න. ඒක නෝනගේ යල්ල දැක්කට පස්සේ මට කියන්න පුළුවන්. ඒක ගිය සිකුරාදා මහත්තයා ට්‍රිප් එක යනකොටම ඒක නෝනා ලොකු අම්මලා ගෙදර යනවා කියලා ඒක මහත්තයාට බොරුවක් කියලා ත්‍රිකුණාමලේ ගිහිල්ලා තිනවා. ඒක තව නෝන කෙනෙකුයි තව මහත්තයෝ තුන්දෙනෙකුයි එක්ක. ඒ විතරක් නෙවෙයි මේ අතත් හරි පින්වන්තයි. ඒකෙත් රේඛා 3-4ක් තියෙනවා. මේ යල්ලට අනුව යාළු වෙලා ඉන්නවා දැනටම ඉෂුරු, තාරිදු, චාමීදු, ආශිතුම් කියලා පොඩි යටේක එක යාළු වෙලා. ඒක යල්ලලා හරි නරකයි. මොනවද බම් මේ කරලා තියෙන මට? පිස්සු දනේ මේ මොනසේ බොර කියන්නේ? නෝනගේ WhatsApp එකයි නෝනා නෝනා මහත්තයාගේ WhatsApp එක බලන්නකෝ. මොනවද දීපන්? දෙන්නගේ ෆෝන් දෙක මාරු කරන් බැලුවා නම් දෙන්නටම තේරෙනවා. අනේ ප්‍රශ්න ඇති කරන්නේ නැත්නම් යන මොනවද? නෑ මහත්තයා ඇත්ත කිව්වේ තෝ ෆෝන් එක දීපන්. මගේ ෆෝන් එක මොනවද බලන්නද? මං තොටත් මේ ෆෝන් එක දෙන්න කියලා. ඔගේ ෆෝන් එක මට දීපන්කෝ. ඔගේ ෆෝන් එක දීපන්. ඔයාගේ ෆෝන් එකේ කෙල්ල තුන් දෙනෙක් ඉන්නවා. වෙන මට බලන්න. තෝ එදා කොහෙද තුන මට කියන්න තු ගියේ? තෝ කොහෙද ගියේ? තෝ නිකන් ඉන්නේ පත්තිනි අම්මෝ ගේ උනට තෝගේ ඇඟ හැමතන තුත්තිරි බා. තේරුම් ගනින්. තෝ නම හොඳ නෑ බන් තෝ. මම යනවා යන්න. අය බය යන්නේ.
බා ඕක මං හෙට උදේට වඩා අරන් දෙන්න. මේ එක නෙවෙයි කෑම පරක්කු නේද? මල්ලේ කෑම පරක්කුනේ අපි කීයට දාවේ දැන් අපි බලන්න වෙලාව. මං කරන්නේ පොඩ්ඩක් පරක්කුණා ඒකට සමා වෙලා කැමටි ගන්න මොනවා හරි අඩුපාඩුවක් වුණොත් අතන මම ඉන්නව කතා කරන්න. මේ බඩරි දෙනවා වගේ නේ අයියේ. මොකේ හොඳටම බඩ රිදෙනවා. මේ කෑම වල උලද්ද දන්නේ නැහැ නේ. දැන් යන්නම් වගේ අකිස්සේ තියෙන්නේ. මල්ලේ අනේ චුට්ටක් එන්නකෝ. එනවා. ඇයිසද තව මොනවා හරි ඕනේද? තව මොන හරි වුණද? තමුසේ මොනවද දාලා දොයි මේ කෑම හැදුවේ? ඇයිසද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? උලන්නන්නේ නැහැ. වොෂ්රූම් යන්නේ නැද්ද මල්ලි? වොෂ්රූම් යන්න තියෙනවා සර්. මේ ඒක ක්ලීන් කරලා නැහැ. කට්ටිය ඇවිල්ලා නැහැ ක්ලීන් කරන්න. ඒකෙන් තව ඒක පාවිච්චි කරන්න සර්. තව කිලෝමීටර් දෙකක් එහයින් පොදු වැසිකිළිය තියෙනවා. ඒකට නම් යන්න පුළුවන්. කිලෝමීටර් දෙකක්. කිලෝමීටර් දෙකක් නම් යන්න අමාරුයි මල්ලි. චුට්ටා මේ ළඟපාතියෙන් මුකුත් නැද්ද හොයාගන්න? ඒකට යනකම් පොඩි විසඳුමක් දෙන්න පුළුවන් තාවකාලික. මේ මොකද්ද මල්ලි? පොල් මුට්ටක් දෙන්න. ඒක පුකේ ගහගෙන එතන ගියයි. පොල් මුඩ ගහගෙන උඹේ පුකේ රොඩියා. ගියාද අයියේ? ගියා මැනිකේ. ආයෙ මොකද දත් තියනවා කියලා හපා ගන්න. මං ඒත් බැලුවා පරක්කු වෙනකොට මොකද කියලා. වැඩේට ඉතින් සිතට දුන්නා. මගේ පොරොන්දු විච්ච ගාන දුන්නා නම් හොඳයි. මේ පොරොන්දු විච්ච ගානම තියෙනවනේ. බලන්නකො. ගණන් කරලා බලන්න දෙයක් නැහැ. විශ්වාස නම් විශ්වාසය. හදේ රුපියල් 5. උත්තම තියෙනවා 29995ක්. ඉතුරු රුපියල් 5. අල්ලොක්කෝ. මම ඉතින් ලොප්පයක් ඉල්ලුවේ නෑනේ. අපි ගන්න දෙනු කරද්දි කවර වල දාලා තමයි මත්තෝ දෙන්නේ. කමන් නෑ. වැඩේ වුණානේ හරියට නේ. වැඩේ තිත්තටම කෙරුණා. මාත් ඒ කලින් කෙල්ල. ඒ කෙල්ල එපෑක බ්‍රේක් අප්. එක ෂොට් එකෙන් ඉවරයි. අර අනිත් කොල්ලයි කෙල්ලයි දෙවෙනිය අනිත් කොල්ලා කෙල්ල හොස්පිටල් එකේ බඩේ අමාරුන්ට රෙවෙනවා. වලවල් පිරෙන්න වෙනවා. වැඩේ තිත්තටම කෙරුණා. කොහොමද ඔයා මේ වැඩේ කරේ? කොහොමද වැඩේ කරේ කියන්නේ සර්? මම මේ සර්ගේ පළවෙනි කෙල්ල ඉන්නවනේ. පළවෙනි කෙල්ලගේ Facebook account එකට ගිහිල්ලා බැලුවා කාත් එක්කද සෙට් වෙලා ඉන්නේ. සෙට් වෙච්ච කොල්ලගේ ෆොටෝ එකකුත් මට දුන්නනේ. උගේ account එකට ගිහිල්ලත් මම බැලුවා මුන්ගේ විස්තර මොනවාද කියලා. විස්තර මොනවාද කියලා බලලා ඉවර වෙලා කෙලින්ම මම fake account 3ක් හදාගත්තා කෙල්ලොන්ගේ. මෙන්න બોලේ මැසේජ් එකක් දැම්ම විතරයි කොල්ලා කෙල්ල 3 දෙනාම මැසේජ් කරා. මම හදපු fake account. ඊට පස්සේ මුකුත් නෑ. කොල්ලගේ හැම දෙයක්ම ගත්තා. ඇගේ උඩ ඉඳන් යටිපතුලට නිකන් මූ මට ෆොටෝ දැම්මා. ඒ විතරක් නෙවෙයි මට රීලෝඩ් දැම්මා සල්ලි දැම්මා. ඊට පස්සේ වාහන තියෙන දෙතුන් දෙනෙක්ගේ කොල්ලොන්ගේ ෆොටෝ අරගෙන මම ප්‍රොෆයිල් හදාගත්තා fake 4.
හතර හදාගෙන වෙලා මේසයගේ පළවෙනි කෙල්ලට මම මැසේජ් දැම්මා. මුකුත් නෑ කෙල්ල ඇඳුනා කියන්නකෝ. ඇඳිලා වෙලා මේ කියන්නේ තැන් හැමදේම මට දැන් දැම්මා. දාලා වෙලා මුන් දෙන්න හරියටම සෙට් වෙන තැන මම බැලුවා. මුන් දෙන්න හැමදාම සෙට් වෙන්නේ වැව් බන්ට්ටකින්. වැව් බන්ට්ටගේ සෙට් වුණාට පස්සේ මම හරි ටයිම් එක බලලා එතනට ගිහිල්ලා ක්‍රේට් දර වෙන්නව වැඩේ කරා. ඒව තමයි පළවෙනි ලව් එක කෙරුවේ. අනිත් උන් දෙන්නට මම ඊතර දෙයක් කරේ නෑ. මුන් දෙන්න ගොඩක් හරියම්ම එන්නේ මගේ යාළුවගේ හොටෙල් එකට කෑම ගන්න. මම යාළුවාට කිව්වා මගේ යාළුවෝ දෙන්නෙක් කෙනා උන්ටම මම කියලා තින්නේ මේ හොටෙල් එකේ ජොබ් එකක් කරනවා කියලා. ඒකින්ද උන්ට සංග්‍රහ කරන්න මට අවස්ථාව දෙන්න කිව්වා. හරිද? ඊට පස්සේ මම මුකුත් නෑ ජාපාලයි මීපාසාරයි එකට එකතු කරලා රයිස් දෙකක් අදලා දුන්න දෙන්නට. මැරෙන්නමයි දුන්නේ සර්. මං අවින්නේ. වැඩේ කියන්නේ ඉතින් හොස්පිටල් ගිහිල්ලා වැඩේ නතර වුණා. මැරුණු බලා ගන්න පුළුවන්. හොඳයි නේද සර් වැඩේ? වැඩේ හරියට උනාට ඉතින් සර්ගේ කතාවවත් අහන්න බැරුණා. සර් වැඩේ හරියට කෙරුණානේ. වැඩේ හරියටම තිතට සුපිරියට තිබ්බන්. ගොළුද? ගොළු කොල්ලෙක් මුණා කියලා අනේ කෙල්ලෙමාව දාලා ගියේ ඇයි මේ ලෙස සිහින මාලිගයක යාළුවනුත් නිතර ඇවිත් හින් ගහනවා ලෙසට ඒ දුකවත් බෙදාගන්න කෙල්ලේ ඇවිත් යන්න මං පස්සෙන් එන එකමත් කරදරයක් නූ මං නාවොත් උඹේ පස්සෙන් කොල්ලෝ රැලක් නූ මේ ගීය කියන්නේ දකින්න මගේ සුදු අම්මීව වැදල කියන්නම් මැනිකේ අරන් යන්න මාව